ඔයා හිතනවද ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙච්ච ඉලෝන් මස්ක් සාර්ථක වුණේ එයාට හැමදාම මොටිවේෂන් එක තිබ්බ නිසා කියලා? නැහැ. ඔහු හැමදාම මොටිවේෂන් එක තිබ්බ නිසා සාර්ථක වුණා නෙමෙයි. ඔහුට හරි අකර සිස්ටම් එකක් තිබ්බ නිසා තමයි ඔහු ලෝකේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුණේ. අපි හැමෝම මෙන්න මේ විදියයි අලුත් අවුරුද්දේ රිසොලූෂන් එකක් ගන්නවා. මේ පාර නම් අනිවාර්යෙන් ජිම් එකට ගිහිල්ලා ඇඟ හදාගන්න එක හදාගන්නවා. නැත්තම් මේ පාර නම් අනිවාර්යෙන් සල්ලි ඉතුරු කරන එක ඉතුරු කරනවාමයි. එහෙම නැත්තම් මේ පාර නම් පොත් පාඩම් කරලා හොඳට එක්සෑම් එකට ෆේස් කරලා. පළවෙනි සතිය හොඳ මොටිවේෂන් එක. උදේ 5ට නැගිටිනවා, 5ට නැගිටලා එක්සර්සයිස් කරනවා, ඊට පස්සේ නෝට්බුක් එකේ ප්ලෑන්ස් ලියනවා, ඒ වගේම YouTube වීඩියෝස් බලලා හොඳට ඉන්ස්පයර් වෙනවා. පළවෙනි සතිය ගෙවන්නේ අන්න ඒ විදිහට. මේ පාර නම් ෂුවර් කියලා හොඳ කොන්ෆිඩන්ස් එක තමයි ඉන්නේ. හැබැයි දෙවෙනි සතියේ වැඩ රාජකාරී බහුලයි. ඔෆිස් එකේ ප්‍රෙෂර් එක වැඩි, ඊට පස්සේ ස්ට්‍රෙස් වෙනවා, ඊට පස්සේ ගෙදර වැඩ බලන්නත් ඕන, ගොඩක් ට්‍රැෆික්, ටයර්ඩ් වෙනවා. තුන්වෙනි සතිය වෙනකොට අද නවත්තලා හෙට පටන් ගන්නම් කියලා හිතනවා. එක්සර්සයිස් කරන එකත් හෙට පටන් ගන්නම් කියලා හිතනවා. පාඩම් කරන එකත් හෙට පටන් ගන්නම් කියලා හිතනවා. වැඩේ කල් දානවා. මාසයක් විතර ගියාට පස්සේ අපි අර ප්ලෑන් කරපු රිසොලූෂන් එක මතකවත් නැහැ. ඕක තමයි ඇත්තම කතාව. අන්න ඒ වෙලාවේදී අපි අපටම කියා ගන්නවා මට ඩිසිප්ලින් එකක් නැහැ, මට විල් පවර් එකක් නැහැ, මට කන්සිස්ටන්සි එකක් නැහැ කියලා. හැබැයි ඔයා දුර්වල කෙනෙක් නෙමෙයි, ඔයා ලේසිනස් කෙනෙක් නෙමෙයි, ඒ කියන්නේ ඔයා කම්මැලි කෙනෙකුත් නෙමෙයි. හැබැයි ඇත්තම කතාව මේක. ඔයා බලාපොරොත්තු නැති කෙනෙකුත් නෙමෙයි, ඔයා කම්මැලි කෙනෙකුත් නෙමෙයි, ඔයා දුර්වල කෙනෙකුත් නෙමෙයි. ඇත්තම කතාව කියනවා නම් ඔයාට හරි ක්‍රමවේදයක් නැති එක තමයි මෙතන තියෙන ප්‍රධානතම හේතුව. ගොඩක් වෙලාවට හිතනවා ඩිසිප්ලින් කියලා කියන්නේ උප්පත්තියෙන් එන දෙයක් කියලා. හැබැයි එක්සැම්පල් එකක් විදිහට මෙහෙම ගත්තොත් අපිට කොච්චර ශක්තිවන්ත කෙනෙක්ද, අපි කොච්චර ස්ට්‍රෝං කෙනෙක්ද කියන එක නෙමෙයි. ඇත්තටම ඩිසිප්ලින් කියලා කියන්නේ වෙන දෙයක්. හැබැයි ඩිසිප්ලින් කියලා කියන්නේ ඒක එක ගුණාංගයකුත් නෙමෙයි. ඒක පුරුද්දකුත් නෙමෙයි. ඒක දිගට කරගෙන යන්න හදපු ක්‍රමවේදයක්. මොටිවේෂන් කියලා කියන්නේ මනෝභාවයක්. එක දවසක හිතට එනවා, තව දවසක අඩු වෙනවා. මේක අපට පාලනය කරන්න අමාරුම දෙයක්. සිස්ටම් එක කියන්නේ අපි හදාගත්ත දෙයක්. අපට මොටිවේෂන් එක නැති දවසට සිස්ටම් එක තියෙනවා නම් අපේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඔයාට මේක තව ටිකක් පැහැදිලි කරන්න, මොටිවේෂන් එක කියලා කියන්නේ වැස්ස වගේ. එක දවසකට වහිනවා, තව දවසක පායනවා. හැබැයි සිස්ටම් එක කියලා කියන්නේ ඔයා විසින් හදාගත්ත පාරක් වගේ. ඔයාට වැස්ස තිබුණත් පෑවුවත් මෙන්න මේ කියන පාර යන්න පුළුවන්. මේක තමයි මේ දෙකේ වෙනස. ජේම්ස් ක්ලියර් කියන ලෝක ප්‍රකටන ඒකකයා මෙහෙම කතාවක් කියනවා. ඔයා හදාගත්ත උසට ඔයා නැගගෙනතොත් එහෙම ඔයා වැටෙන්නේ ඔයා හදාගත්ත ක්‍රමවේදයේ මට්ටමටම තමයි කියලා ඔහු කියනවා. මේකේ තේරුම තමයි ඔයාට ලොකු ඉලක්ක තියෙනවා. ඔයාට සල්ලි හම්බ කරන්න ඉලක්ක තියෙනවා. ඊපස්සේ ඔයාගේ ඇඟ හදාගන්න ඉලක්ක තියෙනවා. ඔයාගේ YouTube channel එක grow කරගන්න ඉලක්කයක් තියෙනවා. ඔයාට අලුතින් business එකක් build කරගන්න ඉලක්කයක් තියෙනවා. හැබැයි ඔයාට කොච්චර ඉලක්ක තිබ්බත් වැඩක් නැහැ. ඔයා කරන ක්‍රමවේදය හරි ක්‍රමවේදයක් නොමේ නම් ඔයා කවදාකවත් අන්න එක්කින ඉලක්කයට ළඟා වෙන්නේ නැහැ. මම මේකට එක්සැම්පල් එකක් කියන්නම්. ඔයා කියනවා මට fit වෙන්න ඕන කියලා, මට ඇඟ හදාගන්න ඕන කියලා කියනවා. හැබැයි ඔයාට මේකට එක්සර්සයිස් කරන වෙලාවක් නැහැ, ප්ලෑන් එකක් නැහැ, ඒ වගේම රූටින් එකක් නැහැ. එතකොට fit වෙන්න ඕන කියන එක නිකම්ම නිකන් කතාවක් විතරක් වෙනවා. ඒක නිකම්ම නිකන් ඩ්‍රීම් එකක් විතරක් වෙනවා. මෙන්න මේක තව කතාවක්. අලි අබ්දාල් කියන ලෝක ප්‍රසිද්ධ YouTuber මෙයා දිනපතා අවුරුදු ගණනාවක් තිස්සේ එක දිගට වීඩියෝස් දාලා තියෙනවා. මොටිවේෂන් තිබ්බ කියලා හිතන්න එපා. මෙයාට ගොඩක් මහන්සි දවස් තිබ්බා, ගොඩක් ස්ට්‍රෙස් දවස් තිබ්බා, ගොඩක් ටයර්ඩ් දවස් තිබ්බා. හැබැයි ඩිෆරන්ස් එක මෙන්න මේක. එයාට රූටින් එකක් තිබ්බා. එයා එකම ටේබල් එකක්, එකම වෙලාවක්, එකම වැඩ කරන ක්‍රමවේදයක්. මේක නිසා එයාට මොටිවේෂන් නැති වුණොත්
එයාට සිස්ටම් එක තිබ්බ නිසා එයා ඒක එක දිගට කන්ටිනියස්ලි කරගෙන ගියා. මොකද කියනවනම් එයාට හොඳ සිස්ටම් එකක් තිබ්බා. මේක තමයි ප්‍රධානතම හේතුව. තව දෙයක් කියන්නම්, ඉලක්ක හදාගත්ත කට්ටිය ගොඩාක් ඉන්නවා. හැබැයි සිස්ටම් හදාගත්ත කට්ටිය ටික දෙනා ඉන්නේ. මෙන්න මේ කට්ටිය තමයි මේ ලෝකෙ වෙනස් කරන පුද්ගලයන්. හරි, අපි දැන් ප්‍රැක්ටිකල්ම ක්‍රම තුනකට යමු. ඔයාගේ ජීවිතේ සරල ක්‍රම තුනකට වෙනස් කරන්න පුළුවන්. අපි දැන් බලමු මෙන්න මේ කියන සරල ක්‍රම තුන මොකක්ද කියලා. ඔයාට පුළුවන් නම් මේක පොඩි කොළ කැල්ලක් කරන් ලියා ගන්න. ඒ තරම් වටිනවා. නෝට්බුක් එකක් තියෙනම් පොඩි නෝට් එකක් දාගන්න. මේක ඒ තරම් වටිනවා. පළවෙනි එක තමයි විනාඩි 10 නීතිය. මේකේදී ඔයා කරන්න ඕන, ඔයා ලොකු ලොකුවට හිතන්න යන්න එපා. ලොකුවට ප්ලෑන් කරන්න යන්න එපා. ඔයා පොඩියට හිතන්න. ඔයා දවසට පැය 2-3ක් ජිම් එකට ගිහිල්ලා සෙල්ලම් කරනවා කියලා හිතන්න එපා. ඔයාට පුළුවන් නම් විනාඩි 10ක් ගෙදර ඉඳන් පුෂ් අප් ගන්න. එහෙම නැත්නම් ඔයාට පොතක් කියවන්න හිතනවා නම් පොත් 2-3ක් එකපාර කියවන්න යන්න එපා. දවසට පිටු 30ක් කියවන්න. ඒක හොඳටම ඇති. ඒ වගේම තමයි ඔයාට වීඩියෝ එකක් එඩිට් කරන්න බය නම් ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම නෝට් පෑඩ් එකක් අරන් එක නෝට් එකක් දාගන්න. නැත්නම් පොඩි නෝට් එකක් ලියා ගන්න. මේක තමයි පළවෙනි සරලම ක්‍රමය. දෙවෙනි පියවර තමයි එකම වෙලාව. ඔයා කරන දේවල් එක වෙලාවල් වලට කරන්න යන්න එපා. එකම වෙලාවක කරන්න. අර එක වෙලාවල් වලට කරාට පස්සේ ඔයාගේ බ්‍රේන් එක කන්ෆියුස් වෙනවා. ඒකෝ බ්‍රේන් එකට හිතා ගන්න බැරි වෙනවා. අර ටයිම් එක වෙනස් වුණාට පස්සේ. එක්සැම්පල් එකක් විදිහට ඒක නිසා එකම වෙලාව ෆික්ස් කරන්න. ඒ කැම ගාවට පස්සේ, ටේබියුවට පස්සේ, පැය 9ට පස්සේ අන්න ඒ වගේ එකම වෙලාවක් ෆික්ස් කරන්න. මම අර මට හිතන වෙලාවට කරනවා කියන එක නවත්තලා, මම මූඩ් එකට කරනවා කියන එක නවත්තලා අර එකම වෙලාවක කරන්න උත්සාහ කරන්න. කැම කන එක එකම වෙලාවක කරන්න උත්සාහ කරන්න. බ්‍රේන් එක රිපීටේෂන් වලට රෙස්පොන්ඩ් කරනවා. හරියට වෙලාවට කරොත් එහෙම හැබිට් එක ඔටෝමැටික් වෙනවා. මේක තමයි දෙවෙනි පියවර. ඒ තේබිවට පස්සේ කරන දෙයක් කරන්න. ඊට කැම කෑවට පස්සේ කරන්න. ඊට පස්සේ 9ට පස්සේ කරන්න. මම මේ වගේ හරි වෙලාවක් තියාගන්න. තුන්වෙනි එක නම් ගොඩාක්ම වැදගත් පියවරක්. එකම තැන. ඒ කියන්නේ ඔයන තැන හැමදාම වෙනස් වුණොත් එහෙම මොලේට යන්නේ මේක නිව් තින්කින් එකක් විදිහට. ඒ වෙනුවට ඔයාට එකම තැනක් තෝරගන්න පුළුවන්. එකම මේසයක්, එකම පුටුවක්, එකම කෝණ එකක්, එකම තැනක් රිපීට් වුණාට පස්සේ මොලේට සිග්නල් එකක් යනවා මේක තමයි මෙයා වැඩ කරන තැන කියලා. එතකොට ඔයාට වැඩ කරගන්න ගොඩක් පහසු වෙනවා. එතකොට අර පරිසරයේම එන්වයරන්මන්ට් එකම ඩිසිප්ලින් එකක් විදියට වැඩ කරනවා. හොඳට මතක තියාගන්න මොටිවේෂන් එක එනවා. මොටිවේෂන් එක යනවා. හැබැයි ඔයා මේක සරල ක්‍රමයක් පාවිච්චි කරොත් එහෙම පොඩි ක්‍රමයක් පාවිච්චි කරොත් මොටිවේෂන් එක ආවත් මොටිවේෂන් එක ගියත් ඔයා මේක නවත්තන්නේ නැහැ. ඔයා මේක දිගටම කරගෙන යනවා. සරලවම කියනවා නම් සාමාන්‍ය කෙනා එයාට හිතෙනකන් ඉන්නවා. ජයග්‍රහණය කරන කෙනා ජයග්‍රහණය කරන්න ක්‍රමවේදයක් හොයා ගන්නවා. මොටිවේෂන් එකක් කියලා කියන්නේ හැඟීමක්. සිස්ටම් එකක් කියලා කියන්නේ පුරුද්දක්. හැඟීම වෙනස් වෙනවා. පුරුද්ද දිගටම යනවා. ඒක තමයි ඇත්ත. ඔයාට ඇත්තටම ජීවිතය වෙනස් කරගන්න ඕන නම් ඔයා ලොකු දේවල් ප්ලෑන් කරන්න එපා. පොඩි දෙයක් අදම පටන් ගන්න. දවසට විනාඩි 10ක් විතර හැමදාම එකම දේ එකම වෙලාවක කරන්න. ඔයා හිතන්න එපා මට ස්ටෝන් වෙන්න ඕන, මට හිත ශක්තිය වැඩි කරගන්න ඕන කියලා. ඒව ගැන හිතන එක නවත්තන්න. ඒ වෙනුවට මෙහෙම හිතන්න. මම නවත්තන්න නැතුව කරගෙන යන්න කෙනෙක් වෙන්න ඕන කියලා ඔයා හිතන්න. ජයගන්නේ ස්ට්‍රෝංගස් කෙනා නෙවෙයි. ජයගන්නේ නවත්තන්න නැතුව එක දිගටම කරගෙන යන කෙනා තමයි අවසානයේ ජයග්‍රහණය කරන්නේ. පොඩි දෙයක් හැමදාම එක දිගට කරන කෙනා අවසානයේ ජයග්‍රාහකයෙක් වෙනවා. ඔයා වෙනස් වීම ඇතුලෙන් පටන් ගන්න ඕන විදිය මං කියලා දෙන්නම්. අවසාන වශයෙන් මං ඔයාලට මෙන්න මේ පණිවිඩය කියනවා. ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් මොටිවේෂන් එක එනකන් නම් ඉන්න එපා. හිත හදාගත්ත දවසට කරමු කියන එක නවත්තන්න. ඒ වෙනුවට කරගෙන යන්න පුළුවන් පොඩි ක්‍රමයක් හදාගන්න. පොඩි දෙයක් එකම වෙලාවක එකම තැන එකම විදියට කරන්න.
මොටිවේෂන් එක නැති දවසක් වැඩේ කරන්න හිතෙන්නේ නැති දවසක් හැබැයි ඔයාට හරි සිස්ටම් එකක් තියෙනවා නම් ඔයා කවදාකවත් නවත්තන්නේ නැහැ. ඔයා අදම තීරණය කරන්න මූඩ් එකට ජීවිතේ දෙන්නේ සිස්ටම් එකක් හදාගන්නවා කියලා. පහලින් කමෙන්ට් එකක් දාන්න මම සිස්ටම් එකක් හදාගන්නවා කියලා. අවසාන වශයෙන් මතක තියාගන්න මොටිවේෂන් කියලා කියන්නේ ඔයාට එන හැඟීමක්. මේක දවසක 5 එකක්, එක දවසක 0 එකක්. මේක අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ ගොඩාක් වැදගත් වීඩියෝස් බලන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න. හැමදාම ඔයාට වැදගත් වීඩියෝස් අරගෙන එනවා ස්මාර්ට් තියරි එකෙන්.